අද අපි අවුරුදු මේසෙට හදමු කිරි ටොෆි. මිල්ක් ටොෆි හදන්න යන්නේ මම. ඒකට පොඩි අමුද්‍රව්‍ය කීපයක් ඕනේ. මොනවද කියලා බලමු. මේ පොඩි කිරි ටින් එකකින් මම හදන්නේ. කිරි ටින් එකකුයි සීනි ග්‍රෑම් 325ක් ඕනේ. කජු ග්‍රෑම් 50ක් වගේ, වතුර කෝප කාලක්, කොකෝවා කුඩු පොඩ්ඩක් දාගන්න. මම තේ හැන්දක් විතර. උගල කැමති නැත්නම් දාන්න එපා. මම නම් පොඩ්ඩක් දාගන්නවා. අපි දැන් බලමු හදන විදිය. වාචනයක් ගන්න ඕනේ. අරගෙන ටින් කිරි එක එකට දාගමු. අපි ඊට පස්සේ මේ ටින් කිරි කෝප්පෙටම වතුර කාලක් විතර දානවා මම. ඊට පස්සේ අපි මේ සීනි ටිකත් 325 ග්‍රෑම් එකත් එකට දාගන්න. දාගෙන මේ විදිහට හොඳට හැඳි ගා ගන්න. නොනවත්වාම විනාඩි 35ක් 40ක් විතර යනකම්ම සීනි ටික දිය වෙලා එක ගානට පදම හැදෙන තරම්ම අපි මේක මේ විදිහට හැඳි ගාගෙන ඉන්න ඕනේ. මේක දාලා යන්න එපා. ටිප ගාවම ඉඳගෙන නොනවත්වාම හැඳි ගා ගන්න. මේ විනාඩි 10කට පස්සේ අපේ මික්සර් එක බලන්න පේනව නේද? දැන් නම් සීනි හොඳට දිය වෙලා. තව මේ විදිහටම කාලක් විතර අපි හැඳි ගා ගන්න ඕනේ. විනාඩි 20කට විතර පස්සේ තමයි මේ විදිහට උඟලන්ට මේ මික්සර් එක පේන්නේ. පාට වෙනස් වීගෙන එනවා. ටිකක් ඩාර්ක් වෙලා වගේ උඟලන්ට දැනෙනවා ඇති වෙනස. මේ වෙලාවට දැන් ඔයගලගේ අතට ඒ වෙනස දැනෙනවා. ඒ වෙලාවේදී උඟලෝ මේ වගේ තැටියක් අරගෙන බටර් ගාලා ලෑස්ති කරලා තියාගන්න. නැත්නම් ලෑල්ලකට හරි බටර් ටිකක් ගාලා මේ මික්සර් එක දාන්න ඕනේ හින්දා ලෑස්ති කරගන්න. ඊට පස්සේ මම වැනිලා තේ හැන්දක් දාගත්තා. දාලා ආයෙත් මේ විදිහටම ලිපේ ගින්දර පොඩ්ඩක් අඩු කරගෙන පේනවනේ උඟලට බුබුලු වගේ දානවා. ඒ වෙද්දි තමයි අපි අපේ ඉතුරු ඔක්කොම ටික දාගන්න ඕනේ. ඊළඟට කොකෝ තේ හැන්දක් දාගන්න. කැමති නම් විතරයි. මම නම් ඒකේ රසටත් පොඩ්ඩක් කැමතියි. පාටට ඒ තේකේ හින්දා එකතු කරගත්තා. ඔයගොල්ලෝ කැමති නැත්තම් ඇඩ් කරගන්න එපා කොකෝවා කුඩු. මම නම් වෙනසකටත් එක්ක දානවා. ඊළඟට කජු ටික ඇඩ් කරගන්න. ආයි ඇඩ් කරලා ඉවරනාට පස්සේ මේ විදිහට හොඳට හැඳි ගා ගන්න. දැන් නම් පදම හරි වේගෙන එනවා. ඊට පස්සේ දැන් ඔයගලන්ට ඒක කූරු ගන්නකොට හැන්දට ටිකක් තද ගතියක් එනවා. ඒකට මේ ඔයගොල්ලෝ බටර් හැන්දක් තේ හැන්දක් වගේ කෑලි දෙකක් වගේ මේ දාගන්න. දාලා නැවතත් අර විදිහටම හැඳි ගා ගන්න බටර් ටික දිය වෙනකම්. ඊට පස්සේ මේ විදිහ හැන්ද උස්සලා බලන්න. අර වගේ මික්ස් එක හැලෙන්නේ නැත්තම් පදම හරි. ඔයගොල්ලෝ මේ වෙලාවට තැටියට හරි තමන් ලෑස්ති කරපු ලෑල්ලට දාගන්න. දාලා මේ විදිහට ඉක්මනටම උණුවෙන්ම අපි මේක මේ කෑලි කපා ගන්න ඕනේ. ලස්සන්ට හදා ගන්න. ඊට පස්සේ බටර් ටිකක් ගා ගන්න මේක කපා ගන්න පිහියේ. ඊට පස්සේ උඟලන්ට කැමති ප්‍රමාණවලට මේක කපා ගන්න පුළුවන්. මේ ප්‍රමාණය උඟලන්ට කෑලි 25ක් විතර මේ මං කපන ප්‍රමාණය උඟලන්ට ගන්න පුළුවන්. ඉතාලම ඉක්මනින් හදන්න පුළුවන් රසවත් කෑමක් තමයි මිල්ක් ටොෆි කියන්නේ. ඒ අවුරුද්දට හදලා රස බලලා දරුවොත් එක්ක චුටි බබාලත් හරි ආසයි. කෑම මේසේ ලස්සන කරන්න තියන්න පුළුවන් රසවත් කෑමක් තමයි මිල්ක් ටොෆි. මේ කෑලි දැක්ක නේද? කජුත් මික්ස් වුණාම ගොඩක් ලස්සනයි කිරි ටොෆි කෑල්ල. හරිම ලස්සනයි. මේ විදිහට ඔයගොල්ලෝ හදලා
බලන්න. ඔයගොල්ලෝ හැමෝටම සුබ අලුත් අවුරුද්දක් වේවා.